සුබ දවසක් හැමෝටම. මගේ මේ වීඩියෝ එකකින් මම කෑම සම්බන්ධව එකක් නන් නෙවෙයි ගෙනාවේ. බබාලගේ හැමේ වියලි ගතිය නැති කරගන්න මම මගේ බබාට කරපු සත්කාරයක් තමයි මම අද කියන්නේ හිතුවේ. මේක 100% ප්‍රතිඵල තියෙන සත්කාරයක්. ඕගොල්ලොමුත් කරලා බලන්න. බබාලගේ හැමේ වියලි ගතිය නැති කරනවා, තෙතමනය ආරක්ෂා කරනවා. ඒ වගේම සම පැහැපත් කරන්නත් මේ මැජික් ඔයිල් එක ගොඩක් වැදගත් වෙනවා. මේක හැබැයි අවුරුද්දට වැඩි බබාලට තමයි මම නම් කියන්නේ ගන්න කියලා. මොකද පොඩි බබාලගේ මේ වගේ දේවල් ගන්න එපා. අවුරුද්දට වැඩි බබාලට මේක හොඳයි කියලා තමයි මම නම් කියන්නේ. ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙනවා කැරට් අලයක් විතර අරගෙන හොඳට ඒක ග්‍රේට් කරගන්න. ඊට පස්සේ තද අවුවේ දවස් 2ක් විතර හොඳට මේ කැරට් ටික වේල ගන්න ඕනේ. ඒ කැරට් වල තියෙන තෙතමනේ නැති වෙනකන් හොඳට වේල ගන්න දවස් 2ක් විතර. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කරාම්පුණටි කිහිපයක්. කරාම්පුණටි 5ක් විතර මම මෙතනදී අරන් තියෙනවා. ඒ වගේම පිරිසුදු පොල් තෙල්. මේ බ්‍රෑන්ඩ් එක තමයි මම අරන් තියෙන්නේ. මේ වගේ පොඩි බෝතලයක් ඇති සුදු පොල් තෙල් ගන්න. ඕගොල්ලන් පොල් තෙල් ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් බලලා පිරිසිදු පොල් තෙල් ගන්න. ගෙදර හින්දපු පොල් තෙල් උනත් ගොඩක් හොඳයි. මේ බ්‍රෑන්ඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා හොඳ පිරිසිදු බෝතලයක්. මේක හොඳට හොදලා වේල ගන්න ඕනේ. වතුර ගතිය නැති වෙන්න ඕනේ. හොඳට වේල ගන්න. ඉතින්ලා මේ වගේ බෝතලයක් අපි අරගෙන ඒකට ග්‍රේට් කරගත්ත කැරට් ටික දාගන්නවා අපි. මතක තියාගන්න ඕනේ මේකෙදිත් හොඳටම වේලිලා තියෙන්න ඕනි කැරට් ටික. වතුර ගතිය තියෙන්න බෑ. එහෙම වුණොත් මේක පුස්සල්ලන්න බලනවා. මේ විදිහට කැරට් ටික දාගන්න ඕනේ බෝතලයකට. මම මෙතනදී සති 2කට විතර ඇති වෙන්න තමයි හදාගන්නේ. ඔයගොල්ලන්ට මීට වඩා වැඩි ප්‍රමාණවල අරගෙන හදාගන්න පුළුවන්. මේක ගොඩක් කල් තියාගන්න පුළුවන් එකක්. හැබැයි වතුර පාවිච්චි කරන්නේ නැතුව, වතුර ගාව ගන්න නැතුව තමයි මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකටම දාගන්නවා කරාම්පුණටි 5ක්. මේක හොඳට දාගත්තට පස්සේ අපි මේකට පොල් තෙල් මම මේ කප් එකෙන් භාගයක් විතර පිරෙන තමයි දාගත්තේ. ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් දාගන්න. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වැඩිපුර දාගත්තා කියලා. ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට පොල් තෙල් ටික දාගන්න. මම මෙතනදී නම් යොදාගත්තේ නැහැ. විටමින් E කරලක් වුණත් ඕගොල්ලන්ට මේකට යොදා ගන්න පුළුවන්. මම නම් යොදාගත්තේ නැහැ. ඕගොල්ලන් කැමති නම් විටමින් E එක කරලක් අරගෙන ඒකේ තියෙන විටමින් E යුෂ ටික මේකට යොදා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ හදාගත්ත තෙල් එක දවස් 3-4ක් තද අවුවේ හොඳට මේක තියලා මේ තෙල් එකේ අර කැරට් වල තියෙන කහ පාට තෙල් එකට මිශ්‍ර වෙනකන් තද අවුවේ තියලා වේල ගන්න ඕනේ. හොඳට මූඩිය වහලා තද අවුවේ දවස් 3-4ක් මේ බෝතලේ එළියෙන් තියලා තියන්න. එතකොට මේ කැරට් වල තියෙන යුෂ කහ පාට හොඳට මේ තෙල් එකට උරා ගන්නවා. ඊට පස්සේ දවස් 3-4කින් මේ කැරට් කෑලි ටික සහ කරාම්පුණටි ටික අයින් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක සති 2-3ක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මේක බබා නාන්න කලින් බබාගේ ඇඟේ ගාලා පැයක් විතර තියලා සෝදා හරින්න. ස්තුතියි.